ඉතින් අපිට ගොඩාක් හොඳ රිසල්ට්ස් දෙන The Ordinary brand එකේ අලුත්ම ප්‍රොඩක්ට් එක මම ඔයාලා වෙනුවෙන් රිවිව් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ තොල් පැලිලා, වේලිලා එහෙම ගිහිල්ලා නම් ක්‍රැක් වෙලා තියෙනවා නම් ඔන්න ඔයාටත් මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ රූටින් එකට එකතු කරගන්නවාද කියලා හිතලා බලන්න පුළුවන්. මේ ලිප් ප්‍රොඩක්ට් එක ගන්නකොට තමයි මට මේක ෆ්‍රී හම්බුනේ. මේක ඔන්ලයින් Ordinary වෙබ්සයිට් එකෙන්ම ඕඩර් කරා. ඇත්තට වෙබ්සයිට් එකෙන් ඕඩර් කරපු එකෙන් මට වාසියකුත් වුණා. ලිප් සීරම් එකටත් වඩා ගාන චුට්ටක් වැඩි ප්‍රොඩක්ට් එකක් මට ෆ්‍රී හම්බුණා. මේ තියෙන මට ෆ්‍රී හම්බුන ප්‍රොඩක්ට් එක මම මේක ගැන පස්සේ අරගෙන එන්නම්. මේ තියෙන යාළගේ අලුත්ම ලිප් සීරම් එක. ඉතින් ඔයාගේ ලිප්ස් වේලිලා ඉරිත් ඇලිලා වගේ නම් ඔයාලට පුළුවන් මේ වගේ ජෙනරල් කෙමිකල් එක්ස්ෆෝලියන්ට් එකක් යූස් කරලා බලන්න. මොකද සමහර වෙලාවදී අපි ෆිසිකල් එක්ස්ෆෝලියන්ට් එකක්, ඒ කියන්නේ ෆිසිකලි ස්ක්‍රබ් එකක් අපේ ලිප්ස් වලට යූස් කරාම චුටි ඩැමේජ් එකක් වෙනවා නම් ඒක මේකෙන් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන දැනගන්න කැමති අයට මේකේ තියෙනවා ග්ලූකනොලැක්ටෝන්. ඒ කියන්නේ හරිම ජෙන්ටල් ඇසිඩ් එකක්. ඒකෙන් පුළුවන් අපේ මේ ලිප්ස් වල තියෙන මැරෙනු හැම ඉවත් කරන්න. ඒකෙම මේකේ තියෙන ඇක්ටිවෙන්, ග්ලිසරින්, ලිප්ස් වලට හයිඩ්‍රේෂන් එකක්, සූතින් ඉෆෙක්ට් එකක් හම්බ වෙනවා. මේකේ මේ තියෙන සිට්‍රික්, මාලික්, ටාර්ට්‍රික් කියන ඇසිඩ් මේ වලින් තව අර දෙන සූතින් ඉෆෙක්ට් එක වැඩි කරනවා. ඒ වගේම මේකේ තව කැරට් එක්ස්ට්‍රැක්ට් එක තියෙනවා කියන. ඒ හින්දා තමයි මෙන්න මේකේ මේ අර අමුතු පින්ක් කලර් එකක ටින්ට් එකක් තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ තියෙන මේ කැරට් එක්ස්ට්‍රැක්ට් එක. ප්‍රොඩක්ට් එකේ හරිම ලස්සන පින්ක් කලර් එකක් තියෙන්නේ. හැබැයි ඒක අපේ අතට ඇප්ලයි කරාම කිසිම කලර් එකක් නැහැ. ඒක අර ගොඩාක් thickness එකක් තියෙන සීරම් එකක් නෙමෙයි. එහෙම ලොකුවට සුවඳක් නැහැ. චූටි ඇසිඩ් ගතියක් වගේ දැනෙනවා කියලා මට හිතෙනවා. මේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරන හැටි කිව්වොත් ඊවිනින් ටයිම් එකේ තමයි මේක ඇප්ලයි කරන්න කියලා රෙකමන්ඩ් කරන්නේ. ඩ්‍රයි ලිප්ස් වලට හරිම තින් ලේයර් එකක් ඇප්ලයි කරන්න කියලා තමයි යාලා කියන්නේ. ඒ වගේම යාලා රෙකමන්ඩ් කරනවා ලිප් බාම් එකක් යූස් කරන්න කියලාත්. ඉතින් මේක පාවිච්චි කරන්න කියන්නේ දවසක් පෙර දවසක් හැමදාම පාවිච්චි කරන්න කියන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එක සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්ට උනත් ගැලපෙනවා කියලා තමයි කියන්නේ. ඒක ඇප්ලයි කරාම චුට්ටක් අර නිකම් තැවිල්ල ගතියක් ලාවට දැනෙනවා. හැබැයි මේ ප්‍රොඩක්ට් එක රහ බලන්න නම් එපා. මහා අමුතුම රසක් තියෙන එක නම් එච්චර නයිස් ටේස්ට් එකක් නැහැ. මමත් මේක තාම පාවිච්චි කරලා නැහැ. ඉතින් මට රිසල්ට්ස් හරියටම කියන්න බෑ. මමත් සතියක් විතර පාවිච්චි කළා. ඒක කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්.